කරනවා. 27 වෙනිදා ලොකු ජල ප්‍රහාරයක් ආවා. ඒක තප්පරයකට ඝනමීටර් 2720ක් ආවා. ඉතිහාසයේ වැඩිම ජල ප්‍රමාණයක් දා තමයි යාවේ. ඊට පස්සේ අපි ඒක රිලීස් කරා. 30 වෙනිදා වෙනකොට ජල මට්ටම අඩු වුණා. ඊට පස්සේ අපි වාන්දරට අවසන් දැම්මා. ආය අවශ්‍ය වෙනකොට ජල මට්ටම ආයෙත් පිටාර මට්ටමට කිට්ටු කරා. ඒත් වෙන්නේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා. අලාව හඬවල තමයි අපි ඒක මේවා කරන්නේ. ඒ විදිහට තමයි ක්‍රියාත්මක කෙරේ. නලාව හඬවල දොරටු විවෘත කරන්න කොච්චර වගේ කාපාරතරයක් තියෙනවද? විනාඩි 10කට කලින් නලාව හඬවනවා. ඊට පස්සේ දොරටු විවෘත කරනකොට ආයෙත් නලාව හඬවනවා. දැන් සමහර තැන්වල මතයක් තියෙනවා ඕගොල්ලෝ ශනිකව විවෘත කරනවා වගේ අදහසක් ඉදිරිපත් කරන එක තමයි ශනිකව නෙමෙයි. අපිට ආපුවේ ජලධාරිතාව දරා ගන්න බැරි වෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේවා කරන්නේ. අපි අන්තිම වෙනකන් අල්ලගෙන කියන සර් උඩ වඩා උපු ප්‍රමාණකින් ගේට්ටුව අරින්න වෙන්නේ. නෝරෙලිය නගරයේ යට වෙන්න මොකද බලපෑන්නේ? ප්‍රධාන වශයෙන් එළමාර්ග පටු වෙලා තියෙනවා. ප්‍රසර ඉදිකිලි. එතකොට ඒ වගේ ඒකනේ දීපු කාලීන ප්‍රශ්නයක ප්‍රතිඵලයක්ද? එහෙමයි. එහෙම නැතුව මේ වෙලාවේ ශනිකව මොකක් කරගත්තු? ශනිකව ඇති වෙච්ච දේ බලපෑම. එතකොට වැවේ සොරව අඩි එකමාරේ සොරව දෙකක් තියෙනවා. ඒක ප්‍රමාණවත් මදි මෙච්චර යකඳක් වහින්න. ඇල මාර්ග සලකුණු කරලා ඇල පුළු කරන්න ඕනේ. ඒ දෙපස තියෙන අනවසර ඉදිකිරීම ඉවත් කරන්න ඕනේ. සොරව විශාල කරන්න ඕනේ. දැන් මේ අයිති තියෙන්නේ මම ඔබට ගන්න. තොරාගෙන අහිතේ විතරයි. අයිතිලු කාලෙස් දෙක. මොකක්ද වෙන්නේ? ඒ සාකච්ඡා කරා යෝජනා කරා වාරි මාර්ග පවරන්න. නමුත් සභාවයකට විරුද්ධ වුණා. සභාව පවරන්නේ ඒකලු දිප්පින්. තාක්ෂණදාරෙන් ඉන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ. අපි මෙහෙම කරමු. ඒකට වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අපි වැව පවරලා ඒකේ ආර්ථික ක්‍රියාකාරකම් තියෙනවා නගර සභාවත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එමු. නේද? ඒක වැව තියාගෙන ඉන්න ඕනේ නැහැ. ආදායම් මාර්ග තියාගෙන ක්‍රමයක් හදාගමු. නෝර්ලි දිස්ත්‍රික්කයේ මාර්ග 23ක් සම්පූර්ණයෙන්ම අවහිර වුණා. 15ක් විවෘත කරලා තියෙනවා. අපි සාමාන්‍ය දල එස්ටිමේට්වත් තවම නැහැ. මාර්ග බෝක්කු සහ පැතිබෙමි සහ මාර්ගවල හානි වෙච්ච කොටස් වලස බිලියන 14ක් වගේ යයි කියලා අපි රෆ් එස්ටිමේෂන් එක RD එක අපිට නිකන් සම්පූර්ණ රටේ එස්ටිමේට් වගේ තිබුණේ 199 බිලියන. බිලියන 40ක් දැන් වෙන් කරලා තියෙන මුදල් ප්‍රතිපාදන වලින් සපුරා ගන්න පුළුවන් වගේ අදහසක් ඒකට ඉදිරිපත් වුණා. ඒ නිසා මේක වැඩකට ඔක්කොම පටන් ගන්න අපි අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න. අද ඩිසිෂන් එක ගන්න මේ වතුවල පාර වලට මොනවද කරන්න ඕනේ කියලා. ඒකන අපි ස්ටඩි එකක් කරලා අදාළ ආයතනවල පවර් ඉවර කරන්න. තමුන්වන්සලා ඡන්දෙත් දෙනවා. හැබැයි මේ පාර ප්‍රසංස්කරණය කරන්න ඒ ප්‍රාදේශ සභාවට අයිතියක් නැහැ. ඒකනේ දැන් අර වතු සමාගම් ඇතුලේ තියෙන පාරවල් ඒ වත් ඇතුලේ ක්‍රියාකාරීත්වයට එහා ගියපු ප්‍රධාන නගරයක් එක්ක සබඳතාවයක් තියෙනවා නේ පාරවල්. ඒව අපි ආණ්ඩුවට පවර ගන්නවා. අපිට මෙහි එළවලුවට ඉල්ලුමක් නැහැ. දැන් මිල බහිනවා. රාජ කැරට් 200 ලීස් 200 ගෝවා 130ක් වගේ මට මතක. දැන් නෑ රටේ ඉල්ලුම තියෙනවා නේද? මම දැක්ක කැරට් ටික වල පුරාණකට ගිහලා තමයි. ඒක බොහොම තාවක එක දවසකට ඒ දවසම ගියේ 3000කට. ඒකයි කෘතිමයි. දෙසැම්බර් ජනවාරි කියන්නේ වැඩි වෙනවා. වැඩි වෙන කාලේ ජූනි තමයි ඊළඟ පීක් එක තියෙන්නේ. ඔව්. දැන් මේ ඇත්තට මිල වැඩි වෙන්න ඕනේ කාලේ. සීට් එක අනිත් පැත්තේ කියන්නේ මම දන්නේ ආහාර කමිටුවේ තීරණය කළා තිබෙනවා සීට් එක ලේලු ගේන්නේ නේද නතර කරන්නේ. ඒකට එළවලු ඉවරයි නේද කියලා අහන්නේ. එහෙම එකක් වෙලා නැහැ. සාමාන්‍ය 120ක වගේ අඩුවක්. ඒ ආපෝ පරීක්ෂාවේ යන්න බෑ. යන්න බෑ. දැන් අපි දිසාපොත්තු මෙතනකම හොයාගන්න පුළුවන් නේ. ඊටම හොයාගත්තම අපි සල්ලි පවන්න. ඒකට ගෙවල් ටික හදාගන්න. මට කියන්න අවශ්‍ය ප්‍රමාණය අපි ඒක ඉස්සරහ දෙන්න. අලුත් විතර කරන්න බලන්න ඉන්න. මේක දැකලා නැහැ. ඒ මාර්ගවල ඒ වාසනාවක් ලැබෙන්න පුළුවන්. ආසිනලට ඇස්සෝ යට වෙනවා වගේ සම්පූර්ණ කරලා සුදුමනෝ ඒ ඉක්මනට පුළුවන් තරම් කොලියම් වේවා ගන්න. ඒ වාන්ති කරලා දෙන්න තරම්.